හෙලෝ අයුබෝවන් මං හිතුවා අද සිංහලෙන් වීඩියෝ එකක් දාන්නම් කියලා. මොකද සාමාන්‍යයෙන් ඉතින් මගේ ඉංග්‍රීසි වීඩියෝස් නේ යන්නේ නේද? හරි. මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔයාගේ ලොකුම හතුරා කවුද? කල්පනා කරලා ටිකක් බලන්න. ඔයාගේ ලොකුම හතුරා කවුද කියලා. දැන් ලිස්ට් එකක් එයි. මෙයා මේක කරා අරයාගේ නම, මෙයා මගෙන් සල්ලි ගත්තා දුන්නේ නැහැ. මෙයා මගේ පිටිපස්සට කතා කරා, මෙයා කියලා ලිස්ට් එකක් එයි දැන්. මම කියන්නද ඔයාගේ ලොකුම හතුරා කවුද කියලා? ඔයාගේ ලොකුම හතුරා ඔයා විතරයි. දැන් බලන්න ඇයි අනේ එයා මේවා මෙහෙම කියන්නේ කියලා. මම කියන්නද ඇයි කියලා. දැන් හිතමුකෝ උදාහරණයක් ගමු. දැන් ඔයාලට අසනීප වුණා. අසනීප වුණාම ඔයා මොකද කරන්නේ? දොස්තර ළඟට යනවා බෙහෙත් ගන්නවා. දැන් දොස්තර කියපු විදිහට දවස් 3-4ක් ඔන්න පිළිපැදලා ඔන්න හොඳට ඉන්නවා. දොස්තර කියනවා ජංක් ෆුඩ් කන්න එපා, හෙල්දියට කන්න, මේක කරන්න කියලා. එනවා දවස් 2-3ක් කරනවා බෙහෙතුත් ගන්නවා. ඊට පස්සේ හොඳයි කියලා හිතෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙ අර කාපු කෑම කනවා. ජංක් ෆුඩ්. කනවා KFC එකයි, බර්ගර් එකක්යි, පීට්සා එකක්යි. ඊට පස්සේ ආයෙ තමා ලෙඩ වෙලා. එතකොට තමගේ හතුරක්කාරයා කවුද? තමා. තමාගේ හොඳම යාළුවා කවුද? තමා විතරයි. ඔයාට වඩා ඔයා ගැන දන්න කවුරුත්ම නැහැ. හිතාන් ඉන්නවා නම් තව එක්කෙනෙක් දන්නවා කියලා නැහැ. ඔයා විතරයි ඔයා ගැන හොඳට දන්නේ. ඒ වගේම තමාගේ සහෝදරයෝ ඉන්නවා නම් යාළුවෝ ඉන්නවා නම් කියමුකෝ යම්කිසි දෙයක් කරන්න කියනවා. ඔයා අකමැත්තෙන් හරි ඕකේ මම කරන්නම් කියලා කියනවා. නමුත් ඒක කරන්නේ අකමැත්තෙන්. අර මිනිස්සයාට සන්තෝෂ වෙන්න. තමා සන්තෝෂ නැහැ. ඒ වගේ දේවල් කරන්න එපා. ඒ වගේ දේවල් කරපුවම තමා වාගේ එනර්ජි එකට අලයින් නැති දේවල් තමයි කරන්නේ. එහෙම වුණාම තමා ගැන බලාගන්නේ තමා අනුන්ව ප්ලීස් කරන්න මෙතනට වෙලා ඉන්නවා. එතකොටත් තමා ලෙඩ වෙනවා. ඒක හිතේ තියාගෙන මින් ඉදිරියට මේ එක්කනාව හොඳට බලාගන්න. එහෙනම් ආයිබෝවන්